හරි සුබ සන්ධ්‍යාවක්. ඔයාලා දන්නවා මේ ඩයලොග් ස්ටාර් පොයින්ට් දෙසැම්බර් 31 වෙනිදාන් පස්සේ අපිට ගන්න බෑ කියලා. ඉතින් මේ වෙනකොටත් ඔයාගේ ඩයලොග් ස්ටාර් පොයින්ට් ඉතුරු වෙලා තියෙනවා නම් මෙන්න මේ විදිහට ඔයාට ඒක අරගන්න පුළුවන්. හරි. එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. මුලින්ම ඔයාගේ ඩයල් පෑඩ් එක ඕපන් කරගන්න. ඒකේ ඔයා #141 හැෂ් කියලා ටයිප් කරලා ඒකට ඩයලොග් සිම් එකෙන් ඔයාගේ කෝල් එකක් ගන්න. ඊට පස්සේ ඔයාලට මෙයාගේ මැසේජ් එකක් බලා ගන්න පුළුවන්. ඒකේ නම්බර් 1 කියලා ඔයා ටයිප් කරලා සෙන්ඩ් කරන්න. ඒ කියන්නේ check your balance කියලා තියෙන. අන්න ඒක ඔබලා සෙන්ඩ් කරන්න නම්බර් 1. හරි. ඊට පස්සේ ටික වෙලාවක් ආයෙමත් ලෝඩ් වෙලා ආයෙමත් ඔයාට එනවා welcome to star point service කියලා. ඒකෙත් ඔයා නම්බර් 1 ඒ කියන්නේ total points කියලා මේ ඔබලා නම්බර් 1 දීලා සෙන්ඩ් කරන්න. හරිද? හරි. ඊට පස්සේ ආයෙ ටික වෙලාවක් ලෝඩින් එනවා. හරි. දැන් ඔයාට මෙතන පෙන්නනවා your balance කියලා දාලා 147.2 points මංගාව තියෙනවා කියලා ඔයාලට මෙතන පෙන්නනවා. ඔයාලටත් ඔයාලගේ point ගන්න ඔය විදිහට පෙන්නයි. දැන් මගේ 147.2 කියලා දැන් තියෙන. හරි. අපිට ඒකෙන් කරන්න තියෙන වැඩේ එච්චරයි. දැන් යන් අපි අපේ මැසේජ් එකට. අපි අපේ මැසේජ් එකට ගිහිල්ලා මෙතන start chat එකට දීලා ඔතන 2 කියන තැන 141 කියලා අපි ඩයල් කරගන්නවා. ඒ ගිහිල්ලා ඊට පස්සේ ඔයාගේ ඩයලොග් සිම් එකෙන් තමයි මැසේජ් යවන්න ඕනේ. ඉතින් ඔය with කියලා දැන් මගේ හච් සිම් එකකුත් තියෙන නිසා හච් තියෙන එක ඩයලොග් වලට හරවගෙන මම මගේ ඩයලොග් සිම් එකෙන් ඔය 141කට මැසේජ් එකක් යවනවා. ඒකේ ටෙක්ස්ට් මැසේජ් කියන තැනට ගිහිල්ලා ස්ටාර් පේ කියලා තමයි ඔයා ටයිප් කරගන්න ඕනේ. මතක තියාගන්න ස්ටාර් පේ කියලා ටයිප් කරද්දී පළවෙනි S එක කැපිටල් අකුරෙන් දාන්න STAR ඊට පස්සේ PAY කියලා ගහලා ඔයාට මතක ඇතිය මගේ අතන බැලන්ස් එක තිබ්බ 147.2ක්. ඒකින් 100ක් අඩු කරලා 47.2ක් කියලා ඔයාට මෙතනින් දාගන්න පුළුවන්. දැන් ඔයාගේ ගාව තියෙන ගාන ඔයා දාගන්න. එතකොට ඔයාට රතන පෙන්නපු ගානේ 100ක් අඩු කරලා ඉතුරු ගාන තමයි ඔයා දාගන්න ඕනේ. ඉතින් දැන් මම මෙතන දාගන්නවා 47.2ක් කියලා. ඕකේ. ඒ විදිහට ටයිප් කරගෙන send කියන බටන් එක ඔබන්න. ඊට පස්සේ ආයෙමත් මෙතන එනවා එතන send කියලා එක දෙන්න. හරි. දැන් ඒක send වෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් ඔයාලට මැසේජ් එක එයි ඔයාගේ star point එක ඔයාගේ account එකට ආවා කියලා. අපි බලමු. හරි. මේ විදිහට මම මේකෙන් බැක් වෙනවා. දැන් ඔයාලට පේනවා මෙතන star point එකේ මට ඇවිල්ලා තියෙන dear customer කියලා දාලා ඔයා මම අරගෙන තියෙනවා කියලා 47.2ක් මම අරගෙන තියෙනවා කියලා transaction කරලා දීලා පෙන්නනවා. ඊට පස්සේ ආයෙමත් 55 නුත් ඇවිල්ලා තියෙනවා මට. ඒ විදිහටම dear customer you have successfully recharged your account with Rose 47.20 you have an available balance for කියලා මං ගාවේ ගානම තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මම ඒක ගත්තා කියලාත් ওই විදිහටම මට පෙන්නනවා. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම 31 වෙනිදාට කලින් මේ දේ කරගන්න. මොකද 31 වෙනිදායින් පස්සේ ඔයාගේ ස්ටාර් පොයින්ට් ඔක්කොම ටික නැති වෙලා යනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනයක් වුණා කියලා. එහෙනම් ජය